ආයුබෝවන් ඔයාලා හැමදෙනාටම TK ගෑලි YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු කොත්තුවක් හදාගන්න විදිය රසම රස. ඉතින් මේකට මම මුලින්ම අරන් තියෙනවා කැරට්, ගෝවා ලීක්ස්, ඒ වගේම තක්කාලි, ලයිම් මිරිස්, ලුණු, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක හා කරපිංචා, රම්පා. ඊට පස්සේ චිකන් හොදි, ඊට පස්සේ කිරි හොදි විතර 5ක් අරගෙන තියෙනවා. ඊට අමතරව කඩෙන් ගත්තු කොත්තු පැකට් එකක් තමයි මම ගත්තේ. කොත්තු රොටි හදන්න ගොඩක් වෙලාව යන හින්දා. ඊට පස්සේ මුලින්ම තැටිය රත් වෙන්න දීලා ඒකට අර ඉඟුරු සුදුලුණු පේස්ට් එක හොඳට දාගන්න ඕන. තෙලේ හොඳට බෙද ගන්න ඕන. තැටියට මුලින් තෙල් ටිකක් දාලා රත් කරලා තමයි ගත්තේ. ඒකටම සුදුලුණු ඉඟුරු සුදුලුණු පේස්ට් එක දාලා හොඳට කවලම් කරා. ඒකට මම කරපිංචා, රම්ප, ලුණු, නයි මිරිස් ටික, තක්කාලි ටික දාලා ඒ ටික හොඳට කවලම් කරගත්තා. තෙලේ ෆ්‍රයි වෙනකම්ම හොඳට කවලම් කරගත්තා. අද මම නෙවෙයි කොත්තු හදන්නේ. මගේ හස්බන්ඩ් තමයි අද කොත්තුව හදන්නේ. ඉතින් එයා හදනවා. හදන්නේ මම දරලිපේ අද. දරලිපේ තමයි කොත්තු ලෑල්ල තියාගත්තේ. මොකද ගෑස් ලිප්ට බර වැඩි කොත්තු ලෑල්ල. ඒ හින්දා දරලිපේ තියලා හදාගන්න. හරිම රසයි, වෙනස් අත්දැකීමක්. ඉතින් මේක හොඳට ෆ්‍රයි වීගෙන එනකොට කැරට් ටික එකතු කරගන්නවා. කැරට් සහ ගෝවායි කැරට් කෑන් ටිකක් තැම්බෙන්න ටිකක් සාමාන්‍ය ගානට තැම්බෙන්න ඕන කොත්තුවට. ඉතින් මේ දෙක හොඳට මේ මිශ්‍රණයටම එකතු කරගත්තා. ඊට පස්සේ ඒකත් හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක හොඳින් කවලම් කරගෙන ඒකටම එකතු කරගන්නවා කෑලි මිරිස්, ගම් මිරිස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව ලුණු එකතු කරගත්තා. දැන් මේ ටික සේරම ටික හොඳට කවලම් කරගන්න ඕන. මේ ටික හොඳට කවලම් වෙන හැටි පේනව නේද? දුම් දම රසම රස කොත්තුවක් තමයි මේ හැදෙන්නේ. ඉතින් බලන්න මෙහෙම හදනකොට ඒක හරි වෙනස් අත්දැකීමක්. අනික රස වැඩි අපිම හදාගෙන කනකොට. බලන්නකො ඔයාලත් ගෙදරම හදලා මෙහෙම කොත්තුව. හැමෝටම මෙහෙම ලෑලි නැති වෙන්න පුළුවන් කොත්තු ලෑල්ල. ඒත් ගෙදර හට්ටියක වුණත් මේක හදාගන්න පුළුවන් සාමාන්‍ය තාච්චියක හරි. ෆ්‍රයි පෑන් එකක් තියෙනවා නම් ඒත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය විදියට හදාගන්න පුළුවන් කොත්තුව ගෙදර හදන් කනකොට හරිම රසයි, ගුණයි. අපි දන්නවා හදාගන්න විදිය. ඉතින් ඊට පස්සේ මේකට මම කොත්තු රොටි ටික එකතු කරගන්නවා. කොත්තු රොටි ටික කිලෝ එකේ පැකට් එකක් තමයි ගත්තේ. ඔක්කොම එකතු කරේ නැහැ. අද අපි දෙන්න විතරක් හින්දා ඒ ටිකත් හොඳට එළවලු මිශ්‍රණෙත් එක්ක කවලම් කරගන්න ඕන. අනික දැන් කඩෙන් ගන්න කොත්තුවක් ගත්තොත් ඒකේ රසකාරක දාලා එහෙමනේ හදන්නේ. ඉතින් අපි ගෙදර කොත්තුවක් හදනකොට ඒක වෙනස්ම විදියට හදාගන්න පුළුවන්. ඒක වෙනස්. මට අමතක වෙලා තියෙනවා මේකෙට මේ බිත්තර එකතු කරගෙන තියෙන්නේ. ඒක මට වීඩියෝ කරගන්න අමතක වෙලා. බිත්තර එකතු කරලා තමයි මේ ටික කොත්තු රොටි ටික දාලා මේ මික්ස් කරගන්නේ. මේ වීඩියෝ එක මගේ අතින් මිස් වෙලා. ඊට පස්සේ මේකටම එකතු කරගන්නවා චිකන් හොදි සහ චිකන් කෑලි ටික. ඊට පස්සේ ඒකටම කිරි හොදි ටිකත් එකතු කරගෙන හොඳට ආයි කවලම් කරගන්න ඕන. කොත්තුව රස වැඩි වෙනවා මෙහෙම හැදුවම හොදි දෙවර්ගෙම දාගත්තම. ඒක වෙනමම රසක්. ඉතින් අමුතු කිරි රසක් එක්ක අර නයි මිරිස් කරල් හැපෙනකොට මාරම රසක් තමයි දැනෙන්නේ.
එකත් හොඳට කවලම් කරගන්න ඕනේ. මේ ටිකත් හොඳට කවලම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට කවලම් කරගත්තට පස්සේ ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකටම ලීක්ස් ටික මොකද අන්තිමට එකතු කරගන්න ඒක වෙනම රසක් හොඳට තැම්බෙනවට වඩා ඒක අර ලිපෙන් ගන්න තැටියෙන් ගන්න කලින් දැම්ම මේක රස වැඩි. අනික මේකේ තියෙන රසයට තැම්බුනහම ඇති ලීක්ස් ටික. ඉතින් රසම රස කොත්තුවක් ඔයාලත් හදලා බලන්න. හොඳයි රසයි කියලා හිතෙනවා නම් මගේ YouTube channel එක subscribe කරලා හදලා බලන්න. හරිම රසවත් කෑමක්. try කරලා බලන්න. ගෙදර හැමෝමත් එක්ක රස විඳින්න පුළුවන් කෑමක්. ඉතින් හැමෝමත් එක්ක share කරන්න, comment කරන්න. ඒ වගේම අලුත් කෑමකින් නැවතත් මම හමු වෙන්නම්. සුබ දවසක්.